හායි ළමා, ඉතින් ඔයගලන්ට කොහොමද? ඉතින් අද නම් අපිට නිවාඩු දවසක්. ඉතින් මේ නිවාඩු දවසේ දින එකට අපි හදන්න හිතුවා පරිප්පු හදලා චිකන් හොදක් හදලා ඉන්දියාප්ප එකක්. ඉතින් මේ නැන්ම කියන ඉන්දියාප්ප බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපි අද ඉන්දියාප්ප හදන්න යන්නේ. මේ තියෙන්නේ පැකට් එකෙන් එළියට ගත්තට පස්සේ පේන විදිය. මේක ඉතින් තම්බලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මම පරිප්පු හොද්ද නම් හදන ගමන් තියෙන්නේ. ඊට පස්සේ චිකන් එකට 3-5 පැද ගන්න ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් පරිප්පු එක නම් ලාවට තැම්බීගෙන රස පාටට එන ගමන් තමයි තියෙන්නේ. ඉතින් බලමුකෝ ෆයිනල් ලුක් එක පරිප්පු එකේ. මේ තියෙන්නේ මගේ පරිප්පු එක. රස පාටයි නේද? ඉතින් චිකන් එකත් හැදීගෙන ඉවරයි. මේ තියෙන්නේ විදිහට. තෙල් පාටට රසට තේරෙනවා. ඉතින් මේ තමයි මගේ පරිප්පු එකයි චිකන් හොද්දයි. ඊට පස්සේ අපි බලමු ඉන්දියාප්ප එක අපි ගත්තාම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි ඉන්දියාප්පයි චිකන් හොද්දයි පරිප්පු හොද්දයි තියෙන විදිය. මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් මේක කන්න ඕනේ දැන් මං හදියත් එක්කනේ. එයා හොඳටම නිදි. ඉතින් දැන් එයාවත් නැගිට්ටෝගෙන මේක හොඳට කන්න ඕනේ. බයි බයි.